කෙල්ලේ නත්තල් සියාගේ සද්ද නේද බං? ඔව්මයි නත්තල් සියා වින්ද කොහෙද? අයියෝ අම්මේ නත්තල් සියා නෙමෙයි මේ අපේ මාමලානේ. මාමා මොකදනේ නත්තල් සියා වගේ ගෑවේ? නෙමෙයි කෙල්ලේ මාමට හොඳටම කැස්ස. හරි එන්න. මොකද්ද ඔය කරේ? මාමලට අල්ලන්න ගත්තේ. අයියෝ අම්මේ, ඔයාලා ගීත පුංචිලා අපේ ගෙදරට නත්තලට එනකොට අරන් ආපු කේක් එකනේ. ඕක දුන්නේ අපිට කන්නනේ. මේ ඕකෙන් කෑලි 3ක් දුන්නොත් ඇති මාමලට. හොඳේ. මාමලට කෑලි 3ක් දුන්නම නැන්ද 4 වටේ ගිහින් කියවයි අපි හරියටම තිබ්බේ කෑලි 3යි කියලා. ඔන්න ඕක තියපන්. ඉතුරු වුණාම කමු බං. ආපෝ හරි. මේ කෙල්ලේ අර අල්ලපු ගෙදරින් දුන්න නත්තල් කෑම පිගානේ දෝසි වගේක් ඇති. අන්න ඒ ටිකක් දාලා කසුනිල දුන්නු කෑම පාසලේ තියෙනවා මාස් පිලොස් වගේ. ඒ ටිකක් දාලා ඔය පිගන්ත එක හදලා ගනි. මේවත් දෙනවා දාම මේ මාමලට. එතකොට තමයි බන් නැන්ද හැමෝටම ගිහින් කියන්නේ අපිට දැන් සරුයි කියලා. නැන්ද තව ගෙවල් 20කටවත් යනවනේ. අපි දීපු කෑම හොඳයි කියලා වටේටම කියයි. කේක් කැල්ලක් කාලම ඉමු මල්ලි. මේ නංගි ඔය මාස් පිරෝස් අරන් කන්න. අපේ ලෝචිමයි ඇදුවේ. හරිම රසයි. කන්න. නෑ අකේ කොමම් මේ තව කේක් කෑල්ලක් කාලා ඉන්නම්. මල්ලි මේ පුහුල් දෝසි මම්මයි හැදුවේ. ගෙදරට ආපු ඔය පොර කකා කෑවේ. කන්න. තව කේක් කෑල්ලක් කාලම දෝසි කමු අක්කේ. අදිසියකුත් නැහැ. අපි දැම්මම යන්නේ නැහනේ. මල්ලි නම් මාස්මිලෝ වලට නේද ආස? මාස්මිලෝ වලට ආසයි. මං කේක් වලට ආසයි. එහෙනම් ඉතින් මල්ලියේ දැන් කාලේ ඉවර එකේ අපි මේ දීප මොන හරි බොමු නේද? අපරාධනේ අක්කේ. තව කෑලි 3යි තියෙන්නේ. අපි මේ 3ත් ඉවර කරලාම බීම් එකක් බොමු. නෝනා කෑල්ල ගන්නකො නෝනා. දවල් කෑමොත් මේකෙම සෙට් කරගන්න පුළුවන්. දිනෝම ඕක මට මොන්නිලා ගියට පස්සේ එක එක කොටට තියන්නේ. මේ අපි දැන් මේ ටික අස් කරමු නේද? අත්තු මම මේකත් කරනවා. හැයි මේ රසමස ටියාලා ස්විස් රෝල් ඔක්කොම මාමලට ඇල්ලුවා. හා යාළුවනේ මේ නත්තල් කාලේ පවුලේ අයත් එක්ක නෑදෑයෝ එක්ක යාළුවෝ එක්ක බෙදාගෙන කන්න පුළුවන් රසම රස ස්විස් රෝල් එක තමයි ටියාරා ස්විස් රෝල්. වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි රස තුනකින්ම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ටියාරා ස්විස් රෝල් වලින් ඔයා කැමති ඩෙසර්ට් එකක් හදලා ෆොටෝ එකක් අරන් ටියාරා පේජ් එකේ තියෙන වීඩියෝ එකට කමෙන්ට් කරලා ටැග් දිනා ගන්නත් පුළුවන්. වැඩි විස්තර දැනගන්න දැන්ම ටියාරා FB page එකට යන්න. ඒ වගේම ටියාරා FB page එක like කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අක්කේ අපි ගිහිල්ලා එන්න. හරි මල්ලි. එහෙනම් ඉතින් මේ නත්තල ඕගොල්ලන්ට සුබ වෙන්න ඕනේ. චූටි මේ ඒගොල්ලෝ අපිට ගෙනත් තියෙන්නේ ටියාරා තමයි. අනේ කෙල්ලේ ලොකු මාමලයාගේ දිරින් දීපු ටැග් අරන් යන්න අමතක වෙලා. මේක තමයි. තමයි. ලෝචි නැගිටින්න. අයියෝ අයියනේ. යන්න පරක්කු වෙනවා. නැගිටින්න ඉක්මනට. යොන්. හරි. ගිහලා මට තේ එකක් හදන් එනකො. යමුකෝ. පොඩ්ඩක් ඉන්නව මං තාම තේක බිව්වේ නෑනේ. මේ ගිහලා මගේ ඇඳුම අයන් කරන්නකෝ.
හරි එහෙනම්. මේ දැන් ගෙදර ගිහිල්ලා මේ ගේ අස් කරලා අතු ගාලා මොප් කරලා දාන්න. පිදුලට අතු ගාලා දාන්න. මේ අන්න මම දැක්කා ක්‍රෂ් කිප්ස් වගේක් තියලා තියෙන මිදුලේ. ඒ ටිකත් අස් කරලා දාන්න. මේ ඉදාර මම මේ ටිප් එක අරන් ගිය ෂූ එක මතකද? පාටකද? ඔව් ඔව්. මේ ඒකත් හොදලා දාන්න. මගේ අර රෙදි වගේක් තිබ්බා මේ පුටු උඩ. ඒ ටික නමලා කබඩ් එකට දාන්න. හොඳේ? මේ කායක හොදන්නත් තියෙන හොඳේ? චූටි මගේ මේ කකුල පොඩක් මසාජ් කරනවා. අනේ මට බැහැ. එහෙනම් ෆෝන් එක දෙනවා. Thank you. Thank you. Thank you. Thank you. අපා මේ අහන්නකෝ තරහ ගන්න දෙයක් නැහැ. මේ උත්සව සමයේ වැඩි ඉතිරියත් එක්ක රුපියල් මිලියන 25ක් වෙනකන් gift vouchers දෙන්නේ කාගිල් ෆුඩ්ස් එකෙන් විතරමයි. ඔයා දන්නවද ඒකට මොනවද කරන්න ඕනේ කියලා? Viva, Sunlight, Lifebuoy, Signal වගේ නම් කරලා තියෙන භාණ්ඩ වර්ග 3ක් එක්ක රුපියල් 2000ක බඩු මල්ලක් ගන්න එක විතරයි කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේ නත්තල් කාලේ අච්චර මෙච්චර කොච්චර බඩු ගන්න ගියත් කාගිල් ෆුඩ්ස් එකේම අනිවාර්යෙන්ම එන්න.